මේකෙන් පීනන්නේ කලන්තයක් හැදුනොත් එහෙම අම්මටම පරිශ්මන් දෙනවා. මොකද්ද? මොකද්ද ඔයා කරපු වැරද්ද? රෙඩ්බේත කෙල්ලෙක්. බය ගොල්ලියක් වගේ හිටපු එකට. දඬුවම ඉවරද පිසියේ? මම කැමතිම දේවල් මෙතනම තියෙනවා. දන්නවද මොනවද කියලා? මොනවාද? ස්විමින් පූල් එකයි. මිනිජී. දුවන්න එපා වැටේ උතරින්. අනේ අයියේ. අනේ අයියේ වෙච්ච දෙයට සමා වෙන්න. එහෙමද? වැරදි කරලා සමාව ගන්න එකද ක්‍රමේ? එහෙම කරන්න පුළුවන් නම් නීතියක් ඕනේ නෑනේ. මං ඒක හිතලා කරේ නැහැ. එහෙනම් මං ඔයාලට සපත්තු දෙකක් අරන් දෙන්නම්. මට වඩා සල්ලි තියෙනවා. මට මේක ලැබුණ විදිය දන්නවද? මේක මට ලැබුණේ ප්‍රංශින්නේ යාළුවෙක්ගෙන් තෑග්ගක් විදියට. මට තෑග්ගක් විදියට මේක ගෙනල්ලා දෙන්න පුළුවන්ද? අනේ අයියේ. මං ඔයාලට කොහොම හරි ඒක අරන් දෙන්නම්. කොහොම හරි පුළුවන්. හරි. ලෙව කන්න. කිව්වේ ලෙව කන්න. අයියේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්ව නේද? එයා හිතලා නෙවෙයිනේ වැටුනේ. අයියා. ඒ ළමයා ඔයාගෙන් සමාව ගත්තා නේද? ඒ කෙල්ලටත් නම්බුවක් තියෙනවා. මෙයා කොහෙන්ද මේ පැන්නේ? මෙයානවා. මේ සිද්ධ වෙන දේවල් තමුන් දන්නවා ඇතිනේ. ඇමරිකන් ස්ටයිල් මෙහෙට හරියන්නේ නැහැ. කෙටියෙන් කිව්වේ. එහෙමද? අර කොල්ලව බේරගත්ත වීරයා මෙයා එහෙනම්. වොන්ඩර් වුමන් කිව්වා මං හිතුවේ සමාද තඩි කෙල්ලෙක් කියලා. මං හිතුව විදිය වැරදි. එහෙනම් දැන් අපි යන්නද? පොඩ්ඩක් පැත්තකට වෙලා වෙන දේ බලාගෙන හිටියනම් නේද හොඳ? තමන්ගේ සෞඛ්‍යයට හොඳයිනේ. එයා මගේ හොඳම යාළුවා. ඔහෙලා වගේ සල්ලිකාරයන්ට අපි වගේ අයගේ යාළුකම් තේරෙනවද? යාළුකම? බලමුද එහෙනම් යාළුකමේ තරම? ලෙව කනවා. මොකද්ද? යාළුකමටනේ ලෙව කනවා. එතකොට ප්‍රශ්න ඉවරයි.